මල්බෙරි ෆෘට්ස් සයිප්‍රසයේ වවත්සිනා නමින්ද ග්‍රීසිය අය මූරිය නමින්ද හඳුන්වන මෙම පළතුර ඒ කාලයේ සේද පනුවන් පෝෂණය කිරීම සඳහා සිල්ක් නිෂ්පාදනයට තමයි මේ ගස ගොඩක් හිටවලා තින්නේ. ඒක කොළ වලින් තමයි මේගොල්ලෝ සිල්ක් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ පළතුර ගොඩාක් ඉදුනම කඩන්න මේ බෑතේම මේ දැන් පොඩි වෙලා පැණි අත දිගේ වැක්කරන මගේ වලට පේන ඇති වීඩියෝ එකේ. ඉතින් මේකෙන් ගොඩක් ජින් වර්ග, වොඩ්කා වර්ග, ඒ වගේම ජෑම් වගේ කෝඩියල් වර්ගයම හදනවා. මේ පළතුර හරි රසයි. ඉතින් ගොඩක් මේ දැන් කාලේ නම් මිනිස්සු මේකෙන් ගොඩක් ඔය වොඩ්කා තමයි හදන්නේ, ජින් වගේ જાති. මේක මම මරෝනි වලින් තමයි මේ ගහ දැකලා මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔයාලට බලන්න මේ වීඩියෝ එක අරන් බලන්න මේ කීදිලා රතු පාටයි දම් පාටයි මේ ගෙඩි වල ලස්සන.